බෝවන් කියලා පිළිගන්නවා ටෙක් විත් නිස් YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කියා දෙන්න යන්නේ Photoshop භාවිතා කරලා ලේසියෙන්ම ෆොටෝ එකක් එඩිට් කරගන්න විදිය. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් guys මුලින්ම කරන්න තියෙනවා වගේ Adobe Photoshop එක open කරගන්න. මම මේ විදිහට මගේ Adobe Photoshop එක open කරගන්නවා. හරි ඉතින් guys මේ විදිහට Photoshop එක open වුණා. ඉතින් ඔයාලට මෙතන උඩ වම් කෙළවරේ උඩම පේන ඇති මෙතන new file කියලා එකක්. ඉතින් ඔක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඉතින් අද අපි හදන්න යන්නේ ෆොටෝ එකක් නේ. ඉතින් ෆොටෝ එකට හරියන එකක් මේක තමයි portrait කියන එක. ඉතින් ඔයාලට මේක ගන්න පුළුවන් ෆොටෝ වලට ගිහිල්ලා. මෙන්න මෙතන ඔයාලට යටින් පෙන්වනවා portrait එකක්. මේ අනිත් portrait. ඉතින් අද අපි ගන්න යන්නේ මෙන්න මේ 4යි ගුණ කිරීම 6 කියන portrait එක. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට වෙනස් වෙනවා එකේ. ඉතින් ඔයාලට මෙතන වෙනස් කරගන්න තියෙන පොඩි දෙයක් මේ color profile ගිහිල්ලා මෙතන voguing RGB කියන එක දෙන්න. ඊපස්සේ create කියන එක දෙන්න. හරි ඉතින් ඔයාලට පේන ඇති මේ විදිහට අපේ sheet එක create වෙනවා අපි දීපු ගාන අනුව. ඉතින් අපි මුලින්ම මේකට ෆොටෝ එකක් add කරගමු. ෆොටෝ එකක් add කරගන්න මෙන්න මෙහෙමයි. ඉතින් ඔයාගේ ෆොටෝ තියෙන file folder එකට යන්න. ඉතින් මම යනවා මගේ හරි මගේ downloads වල තියෙනවා මට ඕනි ෆොටෝ එකක්. ඉතින් මම මේක ෆොටෝ එක ඇඩ් කරගන්න නම් මේක පොඩි කරනවා. පොඩි කරලා මේ පැත්තකට ගෙනල්ලා මට ඕනි ෆොටෝ එක මම drag and drop කරනවා. ඉතින් ඔයාලට පේන ඇති කර්ස් එක load වෙනවා. එතකොට ඒ වගේම ඔයාලට මේ ෆොටෝ එක අපේ sheet එකට upload වෙනවා පේනවා. ඉතින් මෙතනින් adjust කරලා ඔයාලට size එක හදාගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට size එක හදාගන්නවා. ඉතින් අපි මේ පූසා ඉන්න wallpaper එක පොඩ්ඩක් brightness වැඩි කරමු. අඩු කරමුද? අඩු කරාම හොඳයි වගේ guys. ගන්න තියමු. තියලා මුලින්ම මට මෙන්න මේ මෙතන තියෙන කොලේ අයින් කරගන්න ඕනේ. ඒකට ඉතින් මම කරන්නේ මෙතන තියෙනවා layer ටිකක් අපි add කරපු layer. ඉතින් මේ තියෙන brightness හදපු එක මේ තියෙන අපේ ෆොටෝ එක. ඉතින් මේක උඩ එකපාරක් right click කරන්න. එතකොට ඔයාලට මේ විදිහේ ලොකු තීරුවක් බලා ගන්න පුළුවන්. මේ තීරුව ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා rasterize layer කියලා එකක්. ඕක එකපාරක් click කරන්න. click කරලා ඔයාලා මේ පැත්තේ වම් පැත්තේ තියෙන මෙන්න මේ bar එකේ කය දෙකයි තුන්වෙනියට තියෙන මෙන්න මේ lasso tool කියන එක ගන්න ඕනේ. අරගෙන ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ කොලේ ගන්නට මේක මෙහෙම අදින්න. guys මම ඒක අදාගත්තා. ඉතින් ඔයාලට පේන ඇති මේක කඩේරි වලින් ඔය මාක් කරලා පේනවා. ඉතින් මට මේක අයින් කරගන්න ඕන නම් ඔයාලට කරන්නේ shift එකත් එක්ක backspace ඔබන්න. එතකොට මේ විදිහේ interface එකක් ඔයාලා load වෙනවා බලන්න පුළුවන්. ඉතින් මෙතන මොකක්වත් වෙනස් කරන්න නැතුව මේක content area නැත්තම් නේ content area කියලා නෙමෙයි නම් ආවා එතන content area කියලා දෙන්න. ඉතින් ඊට පස්සේ okay දෙන්න. okay දුන්නාට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන තිබ්බ ඒ කොලේ අතුරු දාන්න යනවා. ඉතින් ওই විදිහට අපිට මොන හරි දෙයක් අයින් කරගන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා. ඉතින් මම කියා දුන්නේ ලේසිම ක්‍රමේ. ඉතින් ওই විදිහට ඔයාලට කිසිම cost එකක් නැතුව මේකෙන් ෆොටෝ එඩිට් කරගන්න පුළුවන්. ඉතින් මතක ඇතුව මෙන්න මෙතන තියෙන කොටුවෙන් ගිහිල්ලා මේක essential කියන එකට දීලා තියාගන්න. ඉතින් අපි මේක තව එඩිට් ටිකක් කරමු. මම මේකේ මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති adjustment කියලා එකක්. අන්න ඒකට ගියාම මට මෙතන තියෙනවා මම මේක පොඩක් වෙනස්කම් ටිකක් කරගන්න පොඩක් ලයිට් ගතිය ටිකක් අරගෙන. අනික දැන් ඔයාලට හිතන්නකො මේක මෙහෙම නෙමෙයි කරන්න ගියේ මේක වැරදුනා කියලා. ඉතින් කලින් තිබ්බ ගානට වගේ එන්න ඕන නම් ඔයාලට තියෙන undo ගන්න. control එකත් එක්ක Z එකේ බුවම ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට undo වෙනවා. එක්කනේ අපි කලින් තිබ්බ විදිහට මායාව. ඉතින් ওই විදිහට අපිට undo කරගන්න පුළුවන් තව දෙයක්. මේක ඉතින් අපිට මෙහෙම තියාගෙන මොනවත් මේ කියන්නේ පුංචි දේවල් අපිට අයින් කරන්න බෑනේ ෆොටෝ එකකින්. ඉතින් zoom කරනවා නම් ඔයාලට කරන්න තියෙන control එකයි space bar එකයි plus icon එක click කරන්න. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මගේ
බෝයගෙන මං ගත්ත පිච් එක සූම් වෙනවා. ඉතින් මේක සූම් අවුට් කරන්න නම් අර විදිහටම කන්ට්‍රෝල් එකයි ස්පේස් බාර් එකයි මේ පාර ප්ලස් අයිකන් එක නෙමෙයි guys රින ලබන ප්‍රෙස් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට පේනවා නේද ඔයාලට මේක සූම් අවුට් වෙනවා. ඉතින් ඔය විදිහට අපිට ඒක කරගන්න පුළුවන්. ආයි guys මට ඕනි මෙන්න මේ ගස් ටික මෙන්න මෙතනට ගිහින් නෑ අපි මේ බැම්මේ පාට වලට පේන නැති අර අපි අයින් කරපු කොලේ මේ තාම නිකන් අර බ්ලර් වෙලා වගේ තමයි තියෙන්නේ. ඉතින් මට මේ බැම්මේ පාට මෙතන උඩට ගේන්න ඕනේ. ඉතින් අපිට ගන්න තියෙන්නේ ඔයාලට පේනවා හරි guys ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට මෙන්න මේ tool එක ගන්න ඕනේ. අපි ඒකේ නම clone stamp tool කියන එක. ඉතින් ඔයාලට S එක උඩ press කරලා මේක ගන්න පුළුවන්. ඉතින් ඔන්න බලන්න S අකුර press කරනවා. එතකොට දැක්ක නේද මාරුණා. දැන් මම මේකට දාලා තියෙනවා. ඔන්න S අකුර press කරා දැක්ක නේද guys. ඔය වගේ හැම tool එකකම short key එකක් අපිට මේක උඩට cursor එක ගෙන්න ගමන් මෙතනට පේනවා ඇති. ඉතින් මේකේ කරන්න තියෙන්නේ alt එක press කරගෙන මෙන්න මෙතන ක්ලික් කරලා guys මෙන්න මේ විදියට මෙහෙම අඳින්න. ඔයාලට පේන ඇති මේකේ බැම්ම අපි මෙතනින් ගමු. guys alt එක press කරා දැක්කා නේද guys බැම්මේ පාටම කොලයටත් එනවා. ඉතින් ඒතකොට කොලයක් තිබ්බේ නෑ. තිබ්බා කියලාත් හොයන්න නෑ guys. ඉතින් ඔය විදිහට අපි මෙතන හදාගමු. හරි guys දැන් තියෙන ඔරිජිනල් ගම්මගේ හරි ඉතින් මට හිතෙනවා මේ කොල ටිකත් අයින් කරොත් හොඳයි වගේ. ඉතින් පරණ විදිහටම මේකට ගියා lasso tool එකට ගියා. මේක උඩ මේ වැන්දගෙන යන්න තමයි තියෙන්නේ ඉතින්. හරි guys අර විදිහටම shift එකයි backspace එක ඔබගා අර විදිහට එනවා. ඉතින් අපිට ඕකේ දෙන්න තියෙන්නේ. හරිනේ. ඒක අයින් වුණා. තව චුට්ටක් තියෙනවා. අපි ඒකත් හදමු. අර විදිහටම අයින් කරමු ඒක. ඒ ඉතුරු නා guys හරියන්නේ නැහැ. අපි මෙතන මේ බැම්මේ පාට ගියු මේකට. ඒ තියෙන ගානට කොළ පාට තියෙන්නේ නඩු හරි. හරි guys ඔය විදිහට තමයි Photoshop එක භාවිත කරලා ලේසියෙන් edit එකක් කරගන්න. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් brightness color adjustment ඕන එකක් මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. මෙතනින් layer add කරගන්න. වාතාව එකක් අමතක වුණා. ඉතින් මෙන්න මෙතන ඔයාලට යටම බාර් එකේ පේනවා ඇති මෙතන ප්ලස් අයිකන් එකක් නිකන් කොටුවක් ඇතුලේ තියෙනවා. මේක උඩ එකපාරක් ක්ලික් කරාම ඔයාලට පේනවා මෙන්න මෙතනින් මට අලුත් ලේයර් එකක් ඇඩ් වුණා. ඉතින් මේ ලේයර් එකේ මොකුත් නැහැනේ. මට ඕනේ මේ ලේයර් එක මේ පික්සල් ඒ කියන්නේ මගේ ෆොටෝ එකට ඇඩ් කරගන්න. ඉතින් මේක උඩ ඔහොම ක්ලික් කරගෙන control එක press කරගෙන මගේ ෆොටෝ එක ක්ලික් කරලා අකුර ඔබගන් ඔයාලට පේන ඇති ලේයර් 1 එක මේකට ඇඩ් වෙනවා. දැක්කනේ? ඔන්න ඔය විදිහට අපි ලේයර් ඇඩ් කරන්න පුළුවන් guys. ඉතින් අදට ඔච්චර තමයි. මේ ක්ලෝස් කරමු. තව දෙයක් guys. මේක ඉතින් මෙහෙම edit කරලා අන්තිමට save කරන්නේ මෙතන file කියලා එකක් ඔයාලට පේනවා. ඉතින් file වල ගිහිල්ලා save as කියලා එකක් තියෙනවා. ඔක උඩ එක බලලා click කරන්න. එතකොට ඉතින් ඔයාලට මේක save කරන්න ඕනි තැන එනවා. ඉතින් මේක දීලා මෙන්න මේ save කියන එක ඔබගන් ඔයාලට පේනවා ඒක save කරලා. ඉතින් අද ගෙන වීඩියෝ හොඳයි නම් guys සමතුලිතව අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ විදිහට තවත් වීඩියෝ එකක් තවත් දවසක අරන් එන්න. එහෙනම් අදට ගිහින් එන්න. bye.